බස්නාහිර දකුණ උතුර නැගෙනහිර උතුරු මැද සහ වයඹ පළාත්වල පසුගිය මාස ගණනාවක් නියන් සහිත කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉතා දුෂ්කරතාවට පත්වී සිටිනවා. மூதூர் கட்டைப்பரிச்சான் ரால் பாலத்தை மேவி 4வது நாளாகவும் வெள்ளம் பாய்கின்றது. වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 90ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් තිබෙනවා. පානීය ජලලින් මෙන්ම වගාලින් ද සිඳී යාම නිසා ජල අර්බුදය උග්‍ර වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ දිනවල දේශගුණික විපර්යාස පිළිබඳ ඔබට බොහෝ විට ඇසෙනවා ඇති. ඊට හොඳ හේතුවකුත් තිබෙනවා. අද වන විට දේශගුණික විපර්යාස වේගවත් වී තිබෙන අතරම සමස්ත ලෝකයම එය බැරෑරුම් ලෙස අත්මිදිමින් සිටිනවා. පොසිල ඉන්ධන විශාල වශයෙන් දහනය කිරීමෙන් ගෝලීය උණුසුම ඉහළ යාම මීට බලපා තිබෙන ප්‍රධාන හේතුවයි. දේශගුණික විපර්යාස කියන්නේ එක් එක් කලාපවල කාලගුණික රටා දිගු කාලීනව වෙනස් වීම. දේශගුණික විපර්යාස උවදුරු වැඩි කිරීමට හේතු වෙනවා වගේම අපගේ අවදානම් තත්ත්වය වැඩි කිරීමටත් මුහුණ දීමේ හැකියාව අඩු කිරීමටත් හේතු වෙනවා. අක්‍රමවත් වර්ෂාපතනය සහ අනපේක්ෂිත ගම් වතුර දීර්ඝ කාලයක් පුරා පවතින නියඟ කෘෂි ක්ෂේත්‍රයට කරන බලපෑම ඔබට විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ සයකාරණේ තමයි කිසිම කෙනෙකුට 7-5ක ආදායමක් නැහැ. දැන් රත්තරන් බඩු වරේම සේරම බැංකුවේ තියලා තියෙනවා. පායන්න ගන්න කාලට ගොඩාක් පායනවා. එතකොට හේනක ගොවිතැනක් කරගන්න බෑ, කුඹුරු වැඩක් නැහැ. එතකොට කුලිය වැඩකට යන්න ඇත්තටම අමාරුයි. மழை பெய்ய வேண்டிய நேரங்கள் மழை இல்லை, மழை வெயில் உள்ள டைம்ல மாறி மாறி காலநிலைகள் அடிக்கடி காலநிலையெல்லாம் மாறிக்கொண்டே போய்கொண்டிருக்கின்றது. දේශගුණික විපර්යාස සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටා කඩා කප්පල් කරනවා. බෝගස් වෙන්න අඩු කරනවා. ආහාර සුරක්ෂිතතාවට තර්ජනය කරනවා. කෘෂිකාර්මික ප්‍රජාවන් අතර ගැටුම් ඇති කරනවා. උදාහරණයක් ගත්තොත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සීමිත වන විට ජලය බෙදා ගැනීම පිළිබඳ ගොවීන් අතර මතභේද කියලා යනවා. ගොවීන් අතර ගැටුම් ඇති වෙනවා. එතනදී පාර්ශවකාරයන් විදිහට අපිත් මැදිහත් වෙනවා. මේ ගැටලුවට ලොකු විසඳුමක් දෙන්න අමාරුයි. සැලසුම් කරණයක් තියෙනවා මේ ගොවිතැන් කරද්දී යාලා කරන විදිය ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මේ දේශගුණික බලපෑම් නිසා. වර්ෂාව අඩු කාලයේදී ඒක පොඩි උණුසුම්කාරී තත්ත්ව ඇති වෙනවා ගොවි සමිතිවල මේ ජලය බෙදා ගැනීම සම්බන්ධව. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දේශගුණික විපර්යාස කොයිතරමින් බලපානවද කියලා තීරණය වන්නේ විපර්යාසයේ සිදුවන වේගය සහ තීව්‍රතාවය වගේම ගොවීන්ට ඊට අනුවර්තනය වීමට ඇති හැකියාව මත. වාර් ජලයේ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ භාවිතය, නියඟයට සහ ගම් වතුරට වඩා වැඩියෙන් ඔරොත්තු දෙන විවිධ භෝග වර්ග වගා කිරීම, පාංශු සංරක්ෂණය සහ පලිබෝධ කළමනාකරණය ඒ අතරට මතුලත්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ක්‍රමක්‍රමයෙන් යොමු වෙමින් පවතින්නේ දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයක් වෙත. මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය සහ ඉදිරි පරම්පරාවල යහපැවැත්ම තීරණය කරන්නේ අද අප විසින් ගන්නා තීරණ මත. අලුත් අදහස් අරගෙන, අලුත් තාක්ෂණ යොදාගෙන, අලුත් බීජ, අලුත් දේවල් එහෙම වගා කරන්න අපි ගොඩක් ආසයි. අපගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට සාමූහිකව කටයුතු කරමින් අපි මුහුණ දෙන අභියෝග ජය ගනිමු. අපගේ සම්පත් වඩාත් හොඳින් සුරක්ෂිතව කළමනාකරණය කර ගනිමු. අපගේ ගැටලු සඳහා දිගු කාලින විසඳුම් සොයා ගනිමු.